ඉතින් කොහොමද ඔයාලට Travel with ආරේ YouTube channel එක වෙත ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි ගියේ සුන්දර මහනුවර හන්තාන ප්‍රදේශයේ පිහිටලා තියෙන ජාත්‍යන්තර කුරුළු උද්‍යානයේ නරඹන්න. මහනුවර නගරයේ ඉඳලා හන්තාන මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ යන විට හම්බ වෙන තේ කෞතුකාගාරයේ ආසන්න මාර්ගයේ ගිය විට තමයි අපිට මේ සුන්දර උද්‍යානය මුණ ගැහෙන්නේ. අක්කර 27ක් තරම් විශාල භූමි ප්‍රමාණයක තවමත් ඉදිවෙමින් පවතින උද්‍යානයක්. මෙහිදී අපිට දේශීය මෙන්ම විදේශීය විවිධ පක්ෂීන් වර්ග 100ක් පමණ දැක බලා ගන්න පුළුවන්ලු. ඉතින් මේ සුන්දර අත්දැකීම මාත් එක්ක විඳ ගන්න මේ වීඩියෝ එක අවසානය වෙනකල් රැඳී සිටින්න කියලා මං ඉතාම ආදරෙන් ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ඔන්න මෙන්න මෙතනින් තමයි උද්‍යානයට ඇතුළත් වීමේ දොරටුව තියෙන්නේ. මෙතනින් ටිකට් පත් දෙකක් මිලදීගෙන අපි දෙන්නත් උද්‍යානය ඇතුළට ගියා. වැඩිහිටියෙකුගේ ටිකට් එකක් රුපියල් 800ක් වගේ තමයි උනේ. බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම ස්වභාවික සුන්දරත්වයත් ඒ විදිහටම ආරක්ෂා කරගෙන මේ උද්‍යානයේ නඩත්තු කටයුතු සිද්ධ කරන්නත් කාර්ය මණ්ඩලය කැප වෙලා තියෙන බව තමයි අපිට දැක ගන්න පුළුවන් උනේ. ඉතින් ඔන්න උද්‍යානයට ඇතුල් වෙච්ච ගමන් මුලින්ම අපිට හම්බ වුණේ මෙන්න මේ පක්ෂීන් විශේෂය. මෙයාලට කියන්නේ එමු පක්ෂීන් කියලා. ලෝකයේ ඉන්න විශාලම පක්ෂීන්ගෙන් 3 වෙනි ස්ථානයලු මේගොල්ලන් හිමි කරගෙන තියෙන්නේ. මේ පක්ෂීන් ඕස්ට්‍රේලියාවට ආවේනික සත්ව කොට්ටාසයක්. ඉතින් මෙහි ඉන්න හැම පක්ෂියෙක් ගැනම විස්තර පුවරුවල සඳහන් කරලා ප්‍රදර්ශනය කරලා තියෙනවා. බලන්නකෝ ඒගොල්ලන් ටිකක් පැස්බරාට සමානයි නේද? ඔය බලන්නකෝ එයාලා ඔය අපෙන් කෑම තමයි ඉල්ලන්නේ. ඔන්න බලන්නකෝ මේ කුඩුවේ ඉන්නේ කවුද කියලා. එයා ලෝකේ ඉන්න ලස්සනම පක්ෂියාලු. එයාට කියන්නේ yellow golden pheasant. එහෙමත් නැත්නම් රන්වන් සැවුලා. බලන්නකෝ මම මුලින්ම එයා දැක්ක ගමන් හිතුවේ ගිරවෙක් කියලා. ඇත්තටම එයා ගොඩක් ලස්සනයි. ඉතින් මේ උද්‍යානයේ පුරාවටම සිතියම් සහ ඊතල මගින් යන්න ඕනි පාරවල් ලකුණු කරලා තියෙනවා. අපිට ඉතින් විවිධ වර්ගයේ කුකුල්ලු ගොඩක් මෙහෙදි දැක ගන්න පුළුවන් වුණා. මේ ඉන්නෙත් කුකුල් විශේෂයක්. මේ බලන්නකෝ මෙයාට කියන්නේ කොණ්ඩේ සැවුලා කියලා. හරි ලස්සන කොණ්ඩයක් තියෙනවා නේද? ආඩම්බරකාරයෙක් වගේ. එතකොට මේ බලන්නකෝ මේ කවුද කියලා හබන් කුකුලෙක් නේද? එතකොට මෙතන ඉන්නේ සුදු පාට මොනරෙක්. විවිධ වර්ගයේ ගිරව් විශේෂ විශාල ප්‍රමාණයක් අපිට මේ උද්‍යානයේදී බලා ගන්න පුළුවන්.
තව මෙම උද්‍යානයේ මින් මැදුරකුත් තියෙනවා. ඉතින් මට නම් මේ මින් මැදුර වීඩියෝස් හරියට අරගන්න බැරි වුණා. බලන්නකෝ මගේ හිතගත්ත හරිම ලස්සන ගිරවෙක් තමයි මෙතන ඉන්නේ. ඔය එහා පැත්තේ ඉඳලා එන ගිරව බලන්නකෝ. දැක්කද? එයාගේ එක කකුලක් නැහැ. ඒ වුණාට අපි කතා කරද්දී හෙමින් අපි ළඟට ලස්සනට ඇවිදගෙන ආවා. එයාලට පුළුවන් වුණා නම් මේ දැල් කපාගෙන එළියට යයි. බලන්නකෝ. ඒගොල්ලන් ඒකට වෙන්න ඇති උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් කුරුල්ලෝ හිර කරලා තියෙනවට කුරුල්ලෝ විතරක් නෙවෙයි ඕනෙම සතෙක් හිර කරලා තියෙනවට ගොඩක් අය අකමැතිනේ. ඉතින් මාත් ඇත්තටම සත්තු හිර කරගෙන ඉන්නවට නම් කැමති නෑ. ඒ වුණත් ඉතින් එක අදහස් තියෙන මිනිස්සුනේ ලෝකේ ඉන්නේ නේද? මේ සතුත් හරිම අහිංසකයි, කාටවත් වරදක් කරලා නැති අය. අද මේ විදිහට හිර වෙලා ඉන්න උනාට හැබැයි මේ උද්‍යානයේ නම් මේගොල්ලන්ව හොඳට රැක බලා ගන්නවා කියලා අපිට දකිද්දි තේරුණා. බලන්නකෝ එයාලගේ ලස්සන නේද? ඔන්න දැන් අපි යන්න හදන්නේ පීකොක් පාත් එකේ. බලමු ඉස්සරහට අපිට මොන වගේ කුරුල්ලෝ දකින්න පුළුවන් වෙයිද කියලා. මේගොල්ලන් ඉන්නේ ටිකක් දුරින්. ඒක නිසා මට ළඟටම ගිහින් එයාලව වීඩියෝ කරගන්න බැරි වුණා. අපි මේ යන වෙලාවේ හොඳටම වැස්සා. ඒක නිසා මේ කම්මැලි කාරයෝ ටික මූණු හංගගෙන හොඳටම නිදි. එතකොට මේ ඉන්නේ සිල්වර් ෆේසන්. වලි කුකුල් විශේෂයක්. මේ ඉන්නේ සිල්වර් ෆේසන්ගේ ගෑනු සතෙක්. එතකොට මේ ඉන්නේ පිරිමි සතා. බලන්නකෝ. එයාලත් කුකුල් වර්ගයක්. හරිම ලස්සන කුකුල් විශේෂයක් නේද? මේගොල්ලන් ලංකාවට ආවෙන කයි නන් නෙවෙයි.
මේ බලන්නකො මේ ගිරවා රතුම රතු පාටයි නේද? මෙයාගෙනම රතු ලෝරි. එයා කන්නේ පැපොල් විතරයි අර බලන්න. අනිත් හැමෝටම තඹපු කඩල තමයි කෑමට හම්බ වුණේ. අපි යන වෙලාවේ මෙයාට විතරක් පැපොල්. එයා හරිම ලස්සන ගිරවෙක් නේද? අපිට අර ඉස්සෙල්ලාම මුලින්ම හම්බ වුණේ ලෝකේ ලස්සනම කුරුල්ලා කියලා මං කිව්වේ. අනේ යා. බලන්නකෝ යාගේ පාට කීයක් තියෙනවද කියලා. අපි යන වෙලාවේ යන චුට්ටක් කලබල වෙලා හිටියේ. මං හිතන්නේ යාගේ කූඩුව මාරු කරලා හරි මොකක් හරි වෙලා තියෙනවා. ඒක නිසා එයා පොඩ්ඩක් බය වෙලා හිටියේ. මේ අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන කොළ පාට ගිරව්. මෙන්න මේ පාත් එකේ ගියාම තමයි මින් මැදුර තියෙන්නේ. ඒකෙත් මාළු විශේෂ 20ක් විතර හිටියා. මේ වගේ එක එක ඉවෙන්ට්ස් උත් තියෙනවා. අතුරට ගිහිල්ලා පොඩි ළමයි එක්ක විනෝදෙන් කාලය ගත කරන්නත් පුළුවන්. ඔන්න බලන්නකො මෙතනදී අපිට අපූර්ව යාළුවෙක් හම්බ වෙනවා. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? මොන හරි කන්නද ඉල්ලන්නේ? මොකක්ද කියන්නේ අහන්නකෝ අයියා. මොනා කරන්න බැරි? ඈ? මොනවද ඕනේ? වරි. ඉන්න බෑයිද ඔතන? ඈ? කොහෙද? දුවන්නේ කොහෙද අහනවා? හොඳ හීලා එකේ. ඔය හොඳ හීලා එකනේ කොහෙන්ද ආවේ? ඈ? කොහෙන්දනේ ඔය ආවේ? ඈ? අපි යන්න. කන්න දෙන්න මොකුත් නැහැ. යන්න ඈ. අල්ලන්න එපාද? එපාද අල්ලන්න. බයි. අනේ ආශෝක අයියා එහා කතා කරන හොඳට. මගේ දුව මේ කූල්ලට බයි කිව්වේ. අර චූටි බබ්බාට කතා කරන්න. චූටි බබෙක් ඉන්නවා. එනි පෙන්නන්න. කොහමද? පෙතෝ. ඔයාගේ නම මොකක්ද? ඔයාගේ නම මොකක්ද? දැක්කද ඒ ගිරව හරිම ලස්සනට කතා කරනවා. එයා හිතන විදිහ හරි පුදුමයි. මට බනිනවත් එක්ක. ඔයාගේ කන් ඇහෙන්නේ නැද්ද කියලා අහනවා. ඒ මදිවට අන්තිමේදී කියනවා ඔයගොල්ලොත් මේ කූඩුවට එන්නකෝ කියලා. මං හිතන්නේ මිනිස්සු දැකලා මේගොල්ලන් හොඳට කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. එයා තමයි මට අමතක නොවෙනම හමුවීම මේ උද්‍යානයේදී හම්බ වුණු පුදුමම සතා. ඒ කියන්නේ ඒ තරම් හොඳට කතා කරන ගිරවෙක් මම ඔයාලට කලින් දැකලා තිබ්බේ නෑ. මේ ඉන්න හැම කෙනෙක්ම එක එක වර්ගයේ කුකුල්ලු. ඒ වගේම මෙතන බලන්නකෝ. මෙතනත් ඉන්නවා කතා කරන ගිරවෙක්. එයාව නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද එයා ගොඩක් උඩින් ඉඳලා තමයි කතා කරේ. අපි බබා යද්දී බබා කියලා ඉදිරියව බබාට කතා කරනවා. බලන්නකෝ ඒගොල්ලන්ගේ ලස්සන. ශග්ගාල ළඟට එනවා කැම දෙන්න කියලා හිතලා. දැන් මේ උද්‍යානයේ අවසානයේටම වගේ අපි ලං වෙලා ඉන්නේ. ඉතින්
අපිට සම්පූර්ණයෙන්ම ඇවිදින්න පැය 2ක් වගේ ගියා. නිදහසේ ඇවිදගෙන යනවා නම් ඊට වැඩි වෙලාවක් යයි. අපි අර වැස්ස වෙලාවක නිසා අපි ඉක්මනට ගියා. ඉතින් ලස්සන අත්දැකීමක් මාත් ලබා ගත්තා. සමහරු නම් කියනවා සත්තු කූඩු කරලා තියෙන එක හොඳ දෙයක් නෙවෙයි කියලා. සමහරු නම් කියනවා ඒගොල්ලන් නිදහස් කරාම උකුසෝ වගේ සත්තුන්ගෙන් හිරිහැර වෙනවා කියලා. ඔය වගේ ඉතින් ගොඩක් එක අදහස් දරනවා. ඔන්න අපිට මෙතනදී අන්තිමේටම හම්බ වුණේ කැස්බරා. ලෝකේ ඉන්න විශාලම පක්ෂියා. බලන්නකෝ අපිට යාවත් මේ උද්‍යානයේදී දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයගේ එක වර්ගයේ කුරුළු විශේෂ ගොඩක් අපිට මේ උද්‍යානයේදී බලා ගන්න පුළුවන්. ඔයාලත් කැමති නම් අනිවාර්යෙන්ම එන්න ඇවිල්ලා මේ ලස්සන අත්දැකීම් විඳ ගන්න. හන්තාන කුරුළු උද්‍යානයට ඇවිල්ලා මම මේ ලැබපු අත්දැකීම් ඔයාලටත් එතකොට සජීවීවම ලබා ගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ සුන්දර අත්දැකීමක් එක්ක ආයෙත් දවසක මං එන්නම්. එතකල් ගිහිල්ලා එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි.